අයිබෝවන් අද අපි කතා කරමුද බොහොම වැදගත් මාතෘකාවක් ගැන. ඔව් මොකක් ගැනද? මේ අපි කාවද ඇසුරු කරන්නේ? ඒ කියන්නේ අපේ යාළුවෝ, අපි ගැවසෙන අය තෝරාගන්නේ කොහොමද කියන එක ගැන. හරිම වැදගත් දෙයක් නේ ඒක. ඕනේ මේකට පදනම් වෙන්නේ භජිතබ්බාදී සූත්‍රයේ තියෙන සමහර අදහස්. ඒ සූත්‍රය. ඒකෙන් කියවෙනවා කෙනෙක්ව ආශ්‍රය කරන්න හොඳද නැද්ද කියලා තීරණය කරන්න උදවන ලක්ෂණ වගේක්. ඒ කියන්නේ ඇසුරට සුදුසු අය සහ නුසුදුසු අය හඳුනා ගන්න ක්‍රමයක් වගේ. හරියටම. ඉතින් මේක පැරණි ඉගැන්වීමක් වුණත් අදටත් කොච්චර අදාළද කියලා අපි ටිකක් ගැඹුරින් බලමු නේද? අනිවාර්යයෙන්ම. මේකෙන් නැත්තටම අවධානය යොමු වෙන්නේ චරිත ලක්ෂණ දිහා බලලා ඒව අපේ දියුණුවට විශේෂයෙන්ම පෞද්ගලික දියුණුවට ආධ්‍යාත්මික පැත්තට එහෙම කොහොමද බලපාන්නේ කියලයි. හරි. මේ සූත්‍ර කොටස්වල තියෙන රටාවත් හරිම පැහැදිලි. මුලින්ම දෙන්නේ අර එකිනෙකට විරුද්ධ ලක්ෂණ. නරක ලක්ෂණයි හොඳ ලක්ෂණයි. ප්‍රතිවිරුද්ධ ඒවා. ඔව්. ඊට පස්සේ අන්තිමටම ආශ්‍රයයට හොඳම ඒ කියන්නේ තාම සුදුසු කෙනාගේ නිශ්චිත ගුණාංග 10ක් ගැන කියනවා. 10ක්ම. ඔව්. මේක අද කාලේ අපේ සමාජ සම්බන්ධතා ගැන හිතන්නත් හොඳ රාමුවක් සපයනවා. හරි. එතකොට අර මුලින් කියන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ උදාහරණයක් වෙන තියනවද? ඔව් තියෙනවා. දැන් ගෞරවය ගැන ගත්තොත් අගාරවෝ හොති කියලා කියනවා. ඒ කියන්නේ ගරුසරු නැති කෙනා අගෞරව කරන කෙනා ඒක තමයි. එයාට විරුද්ධ පැත්ත තමයි සගාරවෝ හොති. ගරුසරු ඇති කෙනා. හරි. ඒ වගේම ප්‍රඥාව ගැනත් කියනවා. කෙනෙක් ඉන්නවා යාව ඇසුරු කළාම පඤ්ඤායන වඩති. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිත් එතනමයි නැත්තම් පල්ලහට යනවා. ඔව්. අනිත් පැත්ත තමයි පඤ්ඤාය වඩති. ඒ ඇසුරෙන් ප්‍රඥාව දියුණු වෙනවා. මේක ඇත්තටම හිතන්න ඕනේ දෙයක් නේද? මොකද අපි වටේ ඉන්න අයගෙන් අපිට බලපෑමක් වෙනවා කියන එක. ඒකේ තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. මේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වලින් පෙන්වන්නේ ඇසුරේ බලපෑම කොච්චර ප්‍රබලද කියන එක. කෙනෙක් ඇසුරු කරන අයගේ අදහස්, එයාලගේ ගුණාංග, හැසිරීම් රටා මේවා තමන්ගේ දියුණුවට කෙලින්ම බලපානවා. ඒ කියන්නේ හොඳ පැත්තට වගේම නරක පැත්තටත්. ඔව්. සමහර අය ඇසුරු කරනකොට ප්‍රඥාවෙන් පිරිහෙන්න අකුසලයට බර වෙන්න ඉඩ තියෙනවා. ඒකට තමයි කියන්නේ බහුං අපුඤ්ඤං පසවති කියලා. පෞරස් වෙනවා වගේ. ඒ වගේ දෙයක්. හැබැයි අනික් අතට හොඳ ගුණ තියන අය ඇසුරු කරනකොට ප්‍රඥාවෙන් පිරිසිදු භාවයෙන් දියුණු වෙන්න විසුද්ධතිති පිනට බර වෙන්න බහුං පුඤ්ඤං පසවති උදව්වක් වෙනවා. එතකොට මේ කිය හොඳ ගුණාංග කියන්නේ නිකම්ම හොඳ කෙනෙක් කියන එකට වඩා එහා ගිය දෙයක්ද? ඔව්. නිකම්ම හොඳයි කියන එක නෙවෙයි. මේවා සක්‍රියව වඩන්න ඕන, පුරුදු පුහුණු කරන්න ඕන නිශ්චිත ගුණධර්ම. ඒක හරිම පැහැදිලි. හැබැයි මට අර අන්තිමට කිව්ව ගුණාංග 10 ගැන තව ටිකක් දැනගන්න ඕනේ. ඒක ටිකක් අමුතුයි වගේ නේද? ඒ කියන්නේ හරිම නිශ්චිත ලයිස්තුවක්නේ. ඉතින් කෙනෙක් ඇත්තටම මේ 10න්ම සම්පූර්ණ වෙන්න ඕනේද ඇසුරට සුදුසුයි කියන්න. එහෙම කෙනෙකු හොයාගෙන එකත් අමාරුයි නේද? ඒක ඇත්ත. හරිම හොඳ ප්‍රශ්නයක්. ඇත්තට මේ ගුණාංග 10 තමයි ඊටාම සුදුසු ඇසුර. ඒ කියන්නේ උතුම් ඇසුර විදිහට දක්වලා තියෙන්නේ. හරි. මේක ටිකක් ලොකු පින්තූරයකට සම්බන්ධ කරොත් මේ ගුණාංග 10 කියන්නේ බුදුදහමේ තියෙන විමුක්ති මාර්ගය. ඒ කියන්නේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය? හරියටම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8යි ඊට අමතරව තව වැදගත් කාරණා දෙකකුයි සම්මාඥානී සහ සම්මා විමුක්ති තමයි මේ 10. ඉතින් කෙනෙක් මේ ගුණාංග වලින් යුක්ත වෙන තරමට අන්න ඒ ඇසුරෙන් තමයි ඇත්තටම වර්ධනයක් පිනක් බහුම් පුණ්‍යම් පසවතිති ලැබෙන්නේ. එතකොට 10න් 10ම නැතත් ඒ පැත්තට නැඹුරු කෙනෙක් වුණත් හොඳයි කියන එකද? ඔව්. ඒ දිශානතිය තියෙන එක වැදගත්. දැන් බලන්න සම්මා දිට්ඨි කියන්නේ නිවැරදි දැක්ම. හරි. ඒ කියන්නේ කර්මය හේතුඵල ධම යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් ඇසුරු කරද්දී වැරදි මතවලින් මිත්‍යාවෙන් බේරෙන්න ඒක උදව්වක් නේද? ඒක ඇත්ත. ඔව්. හිතට සැනසීමක්. අන්න ඒ වගේ. අනිත් අංගත් එහෙමයි. සම්මා සංකල්ප, නිවැරදි කල්පනාව, සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව, සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්ම, සම්මා වායාම, නිවැරදි උත්සාහය, සම්මා සති, නිවැරදි සිහිය, සම්මා සමාධි, නිවැරදි සමාධිය. ඊට පස්සේ අර අමතර දෙක සම්මා ඥානි, නිවැරදි ඥානය සහ සම්මා විමුක්ති, නිවැරදි මිදීම. ඉදුකට සාරාංශයක් විදිහට ගත්තොත් මේ සූත්‍ර කොටස් වලින් අපිට බොහොම පැහැදිලි මඟ පෙන්වීමක් ලැබෙනවා කියන එක නේ. ඔව්.
ඉගෙන අපේ දියුණුවට උදව් වෙන වර්ධනයට හිතකර අසුරක් තෝරගන්න ඕන කොහොමද කියලා ඒක නිකම්ම හැංගීම් මත පදනම් වෙලා නෙවෙයි. හරියටම. සදාචාරයේ හික්මීම ප්‍රඥාව වගේ බලා ගන්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන් ගුණාංග මත. හරියටම හරි. ඒක තමයි කාරණේ. ඉතින් අවසාන වශයෙන් මම මෙහෙම අදහසක් කියන්නම්. මේක ගැන තවදුරටත් හිතන්න. මේ සූත්‍රය අපිට කියන්නේ අපි අනිත් අයකුල හොයන්න ඕන ගුණාංග මොනවද කියලානේ. ඔව්. හැබැයි අපි මේ ගුණාංග 10ම දිහා බලලා ඒව ගැන හිතන එක අපේ Tamanගෙම දියුණුවට අපේම හැසිරීම අපේම චරිතය හදාගන්න පාවිච්චි කරන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ අනුන්ගෙන් බලාපොරොත්තු වෙන දේ අපි ළඟ තියෙනවද කියලාත් බලන එක. ඔව්. ඒකත් හිතන්න වටින කාරණයක් නේද? අනුන්ව මනින මිම්මෙන්ම අපිට අපිව මැනලා බලන එක ගැන.